හොඳයි අපි කතා කරමින් හිටියේ එතකොට ග්‍රහයෙක් හෝ භාවයක් හිතකර හෝ අහිතකර වීම කියන කාරණාව සම්බන්ධයෙන්. එතකොට අපි දන්නවා කේපි ජ්‍යොතිෂයේදී ප්‍රධාන වශයෙන්ම යම්කිසි සිද්ධියක් වීම සඳහා ඉවෙන්ට් එකක් වෙන්න එක භාවයක්වත් එක ග්‍රහයක්වත් නෙමෙයි හේතු වෙන්නේ. ඒ කාරණේ සඳහා ග්‍රහයන් කීප දෙනෙක්ගේ දායකත්වයක් තියෙනවා. වගේම භාවයන් කීපයකට දායකත්වයක් තියෙනවා. ඒක කේපී වල තියෙන මූලික સિદ્ધාන්තයක්. හරි. එතකොට දැන් අපි පරාසර ජ්‍යොතිෂයේදී ගත්තාම අපි ග්‍රහයෙක් ගැන කතා කරනවා. නැත්නම් එක භාවයක් ගැන කතා කරනවා. ඒකට වඩා ඒක වෙනස් වෙන එක තැනක් තමයි මේක. ඉතින් ඔයාලා මේ වෙනස්කම් හඳුනා ගන්න මේ වගේ තියෙන දෙකේ තියෙන දැන් ඔයාලා පරාසක මේ ප්‍රගුණ කරලා තියෙනවානේ. ඒකයි මේක අතර තියෙන වෙනස ගත්තාම එක වෙනසක් තමයි ඒක. සිද්ධියක් වීම සඳහා එක ග්‍රහයක් නෙමෙයි ග්‍රහය කණ්ඩායමක්, එක භාවයක් නෙමෙයි භාව සමුච්චයක්, භාව කීපයක් සම්බන්ධ වෙනවා. ඒතකොට මේකෙදි අපි කතා කරලා ආයුෂය සම්බන්ධයෙන් මේ වෙන එකට තුන හිතකර භාව තමයි මේවා. ඒතකොට ආයුෂය ලබා දෙන ආයුෂ පැත්තෙන් ගත්තම හිතකරයි කියලා කියන්නේ ආයුෂ වැඩි වීමනේ. ඒතකොට ආයුෂ වැඩි වෙන ආයුෂ වර්ධන භාව තමයි එක අට තුන කියලා කියන්නේ. සෞඛ්‍ය සම්බන්ධයෙන් ගත්තාම එතකොට 1 11 5 කියන එක රෝග සුවේත අධ්‍යාපනයට මේ වගේ 4 9 11 මේ වගේ භාව තමයි විවාහයට නම් 2 7 11 මේ භාව ටික සුභයි. නැත්නම් හිතකරයි. ඒ වගේම අහිතකර භාව ගත්තාම මේ වගේ 12 වෙනි අපි දන්නවා තවත් ප්‍රධාන නීතියක් තමයි KP වල තියෙන යම් කිසි සලකන භාවයක් ගත්තම ඒ භාවයට 12 වෙන්න ඒ කාරණේ නිෂේධනය කරනවා කියන්නේ. භාවයක් ගත්තම තුන්වෙනි භාවය ගත්තොත් තුන්වෙනි භාවයේ කාරණා දෙවැන්න විසින් නිෂේධනය කරනවා. ඒක නැති කරනවා, පමා කරනවා, බාධා කරනවා. මේ වගේ දෙයක් වෙනවා 12 වෙන්න. 12 වෙන්න කියලා කියන්නේ සාමාන්‍ය පරාසර ක්‍රමයේදී අපි ගත්තත් ඒ අවසානයේ මොක්ෂය අවසානයේ තමයි 12 වෙනි භාවයෙන් කියන්නේ. පළවෙනි ජීවිතයේ පටන් ගත්තට පස්සේ ඒකෙන් අවසානය කියන්නේ අපි ඉපදුනාට පස්සේ විවාහය ගත්තාම උතර 2 7 11 වගේ තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි දන්නවා 12 වෙනි භාවයේ කියන එක මේ ඕනම භාවයකින් 12 වෙනි භාවයේ කියන එක ඒ කාර්යයේ නිෂේධනාත්මක ගතිය පෙන්වනවා. එකෙන් උපත දුන්නාම අවසාන භාවයෙන් අවසානයේ දක්වනවා. ඒ කියන්නේ සමස්තයේ අවසානයි කියන එක තමයි එතන පෙන්වන්නේ. 4 වෙනි භාවයටත් එහෙම තියෙනවා. සියල්ලේ අවසානය කියන එක 5 කියලා කියන්නේ නිර්මාණය, ලෝකයේ අලුත් නිර්මාණයක්. මේ කියන්නේ අද තිබිච්ච දේ නෙමෙයි අලුත් නිර්මාණ. දැන් අපි ඉපදෙනවා කියලා කියන්නේ මේ ලෝකෙ තිබිච්ච නැති දෙයක් නේ. අලුතින් මේ නිර්මාණය සිද්ධ වෙන්නේ ඒක අලුත් නිර්මාණයක්. පස්වෙනි දෙයක තිබිලා වෙලා 4 වෙනි කියලා කියන්නේ මේ නිර්මාණයේ අවසානය තමයි සමස්ත අවසානය කියන එක 4 වෙනි භාවයෙන් බලන්න පුළුවන්. විශේෂයෙන්ම KP වලදී අපි 4 වෙනි භාවය වගේම 12 වෙනි භාවය විශේෂයෙන්ම ගන්නවා. කතා කරන අපි නැත්නම් විග්‍රහ කරන විශ්ලේෂණය කරන භාවයට 12 වෙනි කියලා කියන්නේ ඒ භාවයට. ඒ විග්‍රහ කරන භාවයේ තියෙන ಗುಣ තියෙන දේවල් වල නිෂේධනාත්මක ගතිය වගේ නොපැවැත්ම තමයි සහතික කරන්නේ නැත්නම් පෙන්වන්නේ ඒකට 12 වෙනි භාවය. මේ 12 වෙනි භාවයෙන් ටික අපිට කියන හිතකර සහ අහිතකර භාවයෙන් කියලා එතකොට අපිට ගන්නට පුළුවන්. ඒක ප්‍රධාන වශයෙන් අරගෙන තමයි අරන් තියෙන්නේ. නමුත් ඒ අනිත් කාරණාත් එක්ක සලකලා ඉවරලා යම්කිසි කාරණාවකට අහිතකරම බලපාන කාරණා මොනවද කියලා තමයි මෙතෙන්දි කතා කරලා තියෙන්නේ. දැන් විවාහයට 2 7 11 සම්බන්ධ වෙනකොට ඒකෙන් 12 වන්වල් ලැබිලා විවාහයට නොගැලපෙන භාවය තියෙනවා. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි ඒතකොට මොකක් හරි භාවයක් සලකනවා ඒ භාවයේ ඉන්න නිවේදකෙක් ඉන්නවනේ. දැන් විවාහය සම්බන්ධ කරලා අපි 7 වෙනි භාවය නැත්නම් 11 වෙනි භාවය සලකුවයි කියලා. ඒ 11 වෙනි භාවයේ ඉන්න නිවේදකයා 1 6 10ටත් සම්බන්ධ වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම නැකතින් හෝ නැත්නම් එයාගේ උපස්ථානාධිපති 1 6 10ට සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒක අපි කියනවා ඒ ග්‍රහය විවාහය කියන කාරණාව ලබා දීම වෙනුවෙන් නෙමෙයි පෙනී ඉන්නේ. ඒ කාරණාව නිෂේධනය කිරීම වෙනුවෙන් තමයි ඔහු පෙනී සිටින්නේ ග්‍රහය. ඒක තමයි අපි මෙතනින් කතා කරන්නේ. ඒව ගත්තාම එහෙමයි අවශ්‍ය ගත්තාම අපි හිතමුකෝ පළවෙනි භාවයේ ඉන්න ග්‍රහය එයා පළවෙනි භාවයට මම මෙතන පළවෙනි භාවයේ ඉන්නවයි කියන ග්‍රහයෙක් ඉන්නවයි කියන අදහස් කරන්නේ නේවාසික ග්‍රහයෙක් කියන එක නෙමෙයි. ඒ කියන්නේ පළවෙනි කොටුවේ චන්ද්‍රයා කියලා ලකුණු කරලා තිබුණාම යා නේවාසිකයි. ඒක නෙමෙයි මම මෙතනින් කතා කරන්නේ. පළවෙනි භාවයට නිවේදනය කරන ග්‍රහය. අපි චන්ද්‍රයා කියලා ඉන්නවා පළවෙනි භාවයේ. ඒ චන්ද්‍රයාගේ නැකතක ඉන්නවා කුජ. එයා තමයි අතන ප්‍රබලම. එයාත් පළවෙනි භාවයේ නිවේදකයෙක්නේ. KP වලදී.
අන්න ඒක තමයි මම කතා කරන්නේ පළවෙනි භාවයේ ග්‍රහයෝ කියලා කතා කරන්නේ පළවෙනි භාවය නිවේදනය කරන්න. පළවෙනි භාවය නිවේදනය කරන්නම් කියන එක අහපො කිව්වොත් කවුද පළවෙනි භාවය නිවේදනය කරන්න? එක්කෙනෙක් තමයි පළවෙනි භාවයේ ඉන්න ග්‍රහයා. පළවෙනි භාවය අයිති වන රාශි අධිපතිය. අපි තුන් පළවෙනි භාවය වැටලා තියෙන්නේ ධනුවට කියලා. එහෙනම් ධනුව අයිති එක්කෙනා ගුරු. මේ පළවෙනි භාවයේ ඉන්න ග්‍රහය වගේම ඒ ග්‍රහයාගේ නැකතක ඉන්න ග්‍රහය ප්‍රබල කෙනා. ඊළඟට පළවෙනි භාවයේ අයිති රාශියධිපතියගේ මෙතන අපි කතා කරපු එක නම් ගුරු නේද? ගුරුගේ නැකතක ඉන්න කවුරු හරි ග්‍රහයෙක් ඉන්නවනම් බුධ ඉන්නවනම් ඒතකොට එයා පළවෙනි භාවයේ නිවේදක සෙට් ගන්නවා. ඊළඟට ඒ නිවේදකයන් එක්ක සංයෝගව හෝ නැත්නම් දෘෂ්ටියෙන් සම්බන්ධ වෙලා ඉන්නවනම් මේ සියල්ලෝම ඉතින් ඒකේ කට්ටිය නිවේදක කරන එක තමයි මේ පළවෙනි භාවයේ ඉන්න ග්‍රහය කියලා කියන එකෙන් අදහස් කරන්නේ. ඒක හොඳේ නැතුව අර පරාසරක මේදි වගේ එකේ ඉන්න ග්‍රහයා තුවම නේවාසික ග්‍රහය විතරයි තැම්පත් වෙලා ඉන්න ග්‍රහය විතරයිනේ. ඒක නෙවෙයි අපි දෙන්නේ KP වලදී අපි කතා කරන වචනය ඒක තේරුම් ගත්තහම ඒක පුළුල් අර්ථයකින් තමයි අපි කතා කරන්නේ. හරි පළවෙනි ග්‍රහයේ භාවයේ ග්‍රහය තුවම ඒ කට්ටිය හැමෝම පළවෙනි භාවයේ නියෝජනය කරනවා ඉඟි කරනවා නිවේදනය කරනවා පළවෙනි භාවය ජන්මියාට ලබා දෙන්න පුළුවන් දේවල් ලබා දීම සඳහා ඒ කට්ටිය කටයුතු කරනවා. ඒ කට්ටිය තමයි අපි නිවේදක. ඒ නිවේදකෙක් එතකොට ආයුෂ සම්බන්ධයෙන් කතා කරනකොට පළවෙනි භාවයේ ඉන්න ග්‍රහයේ පළවෙනි භාවයේ ඉන්න ග්‍රහය කියලා කියන්නේ පළවෙනි භාවයේ නිවේදනය කරන්නේ. හරි? අහිතකර භාව වලට විශේෂම බාධක භාවය. අපි දන්නවනේ බාධක භාවයන් අපි කතා කරන්නේ චරතිර ද්විතර උබේ කියන රාශින් වලට අනුව 11 9 7 කියන ඒවා. එතකොට අන්නේ බාධක භාවයකට සම්බන්ධ වෙනවා නම් බාධක භාවයක් නියෝජනය කරනවා නම් නිවේදනය කරනවා නම් නිවේදක ග්‍රහය. පළවෙනි භාවයට අදාළ නිවේදක ග්‍රහය බාධක භාවයක් නිවේදනය කරනවා. එතන ආයුෂ සම්බන්ධ ගැටලුවක් තමයි තියෙන්නේ. ආයුෂ වර්ධනයක් නෙමෙයි ආයුෂ සම්බන්ධ පිරිහීම දක්වන කාරණයක් වෙනවා. 2-7-12ටත් සම්බන්ධ වෙනවා නම් ප්‍රබලව නිෂේධනය කිරීම සඳහා හේතු වෙනවා. ඒ කියන්නේ ආයුෂය කියන ඒ කාරණාව නිෂේධනය කිරීම සඳහා තමයි එතකොට සම්බන්ධ වෙලා තියෙන්නේ. පළවෙනි භාවයේ ඉන්න ග්‍රහය පළවෙනි භාවයට දෙනවට වඩා කියන ආයුෂය දෙනවට වඩා ආයුෂය අඩු කිරීම ආයුෂය නැති කිරීම සඳහා තමයි එයා ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ක්‍රියා කරන්නේ. හරි එතකොට යාගේ දශාවන් වලදී අනුදශාවන් වලදී විශේෂයෙන් පරිස්සම් වෙන්න ඕනේ. එතකොට ඒ කාලවල ආයුෂය සම්බන්ධ ගැටලු වෙන්නත් පුළුවන්. අධ්‍යාපනය ගත්තත් මොන කාරණේ ගත්තත් දැන් මම හිතන්නේ ග්‍රහයෙක් එතකොට හෝ භාවයක් හිතකරව අහිතකර වෙනවා කියන එක තේරුම් ගන්නට උතර කවුරුත් ග්‍රහය හොඳ ග්‍රහයවත් අපි දැන් සාමාන්‍ය පරාස ක්‍රමයේදී නම් අපි හොඳ ග්‍රහයෝ ඉන්නවනේ ගුරු ගත්තාම සිකුරු ගත්තාම බුද්ධ ගත්තාම ඒ වගේ කට්ටිය සෞම්‍ය හොඳයි කියලා අපි ගන්නවනේ. ඒ වගේම කුජ වගේ ඉස්සන සුළුලාගේ ගත්තාම එහෙම ඒ කට්ටිය පාපී ග්‍රහයෝ කියලා අපි ගන්න කේතුර අවුල් එහෙම නේද? මේකෙදි එහෙම නැහැ. කිසිම ග්‍රහයකින් මෙන්න මේකත් තව වෙනසක්. එතකොට අපි කතා කරන පරාසර සාමා ජෝතිෂයත් ගත්තම තවත් එක වෙනසක් වුණ පාපී කියලා හෝ සුබයි අසුබයි කියලා හෝ එහෙම වෙන් කිරීමක් නැහැ ග්‍රහයන්ටවත් භාවයන්ට. ඒ කතා කරන කන්ටෙස්ට් එක අනුව තමයි ග්‍රහය හොඳ හෝ නරක දෙන්නේ. විවාහය සම්බන්ධයෙන් කතා කරනකොට අපි ගත්තොත් එimhe 7 වෙනි ඉන්න ග්‍රහය ඉතින් ඒක සුබයිනේ ඒ කාරණාවට. යා රාහු නම් ඒතර රාහු සුබයි ඒ කාරණාව සම්බන්ධයෙන්. හරි නේද? රාහු අපි නරක කියලා අයින් කරන්නේ මොන වෙලාවකවත්. සුබ එක්කනේ. අපි එයා ඉතින් මේ රාහු 7 ඉඳලා වෙලා දෙන්නේ 1ට 10ට නම් සම්බන්ධ වෙනවා නම් වෙන පැත්තකින් ඒතකොට එයා රාහු විවාහය සඳහා අහිත කරයි. එහෙමයි ඒතකොට ගන්න. ඒ නිසා අපි කියන්නේ කිසිම භාවයක්වත් අහිත කරයි කියලාම ගන්නෙ නැහැ. හරි. ඒතකොට 12 වෙනි භාවය අහිත කරයි කියලා කිව්වම ඒ අනිත් එකකින් ගත්තාම ඒක 12 වෙන්නේ නැහැ. 12 වෙන්නේ නැහැ නේද? 3 වෙනි භාවය කතා කර ඉන්න වෙලාවේදී දෙවන්න ඒක හොඳ නැහැ. මොකද තුනේ කාරණා නැති කරනවා. දෙවෙනි භාවය ගත්තාම දෙවෙනි භාවය තමයි අපේ බැංකුව භාණ්ඩාගාරය ධන කෝෂ්ඨය නේද? ඒතකොට ඒක දෙක මේ පැත්තෙන් හොඳයි. මේ තුනට සාපේක්ෂව දෙක හොඳ නැහැ. අන්න ඒ විදිහට තමයි එතකොට අපි කතා කරමු බලමු. ඒතකොට අපි දන්නවා එකම මේ මොකද්ද සාමාන්‍ය අපි දැන් එතකොට කාරණා දැන් විවාහය ගත්තාම ඉතින් අපේ උපස්ථානාධිපති 2-7-11 සම්බන්ධ වෙනවා නම් ඉතින් සුබ භාව වලට සම්බන්ධ වෙන ඒක තාම හොඳයි ඒකට නේද? ඒක හොඳට නරකට වෙනවා. ඒක වෙන්නේ හොඳට විතරයි. අපි උපාධිනි වලට පස්සේ උපාධිපති හත්තේ උපස්ථානාධිපතිගේ උරුමේ පෙන්වනවනේ 2-7-11ට සම්බන්ධ වෙනවද කියලා නේද? ඊට පස්සේ ඉතින් ඒක වෙන විදිය වෙන මොන කාලා නම් ඔක්කොම ගන්න. දැන් මේ කතා කරන මේ වගුව ගත්තාම මේ වගුවෙන් තමයි අපි බලන්නේ. එතකොට ඒවා මොන භාව වලට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධ වීම අනුව ඒක හොඳටද වෙන්නේ නරකටද වෙන්නේ මොන විදියට වෙනවද උත්කර්ෂවත් වෙනවද නැත්නම් බොහොම හිමින් පමා වෙලා වෙනවද එහෙම නැත්නම් බොහොම සවාකාරී නොවන විදියට බොහොම පොඩි විදියට ඒක සිද්ධ වෙනවා. ඒ කාරණා ටික ඉතින් අපිට බලන්නට පුළුවන් මේ ටේබල් එකට සම්බන්ධ වෙන්නේ ග්‍රහය සම්බන්ධ වෙන ආකාරයන් මේ දිහා බලලා. හරි. ඒතර අපිට නීතිය වශයෙන් ගන්න පුළුවන් ඉතින්
ඒ කාරණාවට කතා කරන කාරණාවට සම්බන්ධ අධිපතිය කියන විවාහය සම්බන්ධයෙන් ගත්තොත් හතේ උපාධිපතිය ඒ කාරණාවට ප්‍රබලයි. ඒ උපාධිපතිය ආයුෂයට ප්‍රබලයි. අන්න එහෙම ගත්තාම ඒ උපාධිපතිය ඒ කාරණාව සම්බන්ධයෙන් කියන භාවවලට විතරක් සම්බන්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් හතේ උපස්ථානාධිපතිය 2-7-11ට විතරක්ම සම්බන්ධ වෙලා තියෙනවා නම් සුබ කාරණයක් ඊටාම හොඳ උත්සාහකාරී විදිහට ඊට ලොකුවට සිද්ධ වෙන කාරණාවක්. ප්‍රසිද්ධිය වෙන හොඳ ලොකුවට වෙන කාරණාවක්. ඒ වගේම හතේ උපස්ථානාධිපතිය අහිතකර භාවවලට සම්බන්ධ වෙනවා නම් හතේ උපස්ථානය විතරයි තියෙන්නේ යාට. එතකොට දෙන්නේම අනිත් ගෲප් එකට නේද? අහිතකර ගෲප් එකට. හරි. එහෙම වුණොත් එහෙම ඒකින් අදහස් කරන්නේ සර් සමාවෙන්න බාධා කරාට සර් හතේ උපාධිපතිය 12 වෙනි භාවයත් අසුබ නැද්ද? 6 වෙනින් 6 7 වෙනින් 6 වෙනි නිසා. විවාහයට සර් අසුබ භාවයක් විදියට 12 වෙනි භාවය ගන්නේ නැද්ද? මොකද්ද 12 වෙනි භාවය කියලා කියන එකේ තේරුම මොකද්ද? හරි කීයෙන් 12ද? එතකොට අර 7 වෙනින් 6 නිසා තමන්ගෙනුත් 12 නිසා විවාහයට අසුබ වෙන්නේ නැද්ද? 12 මෙහෙමයි 12 තියෙනවා මේ වියතිරේක කීපයක් ඉඳලා 12 වෙනි කියලා කියන්නේ විවාහයට අසුබ භාවයක් නෙමෙයි. 12 කියලා කියන්නේ පොදුවේ ගත්තාම කේන්ද්‍රයේ 12 වෙනි ගත්තාම සායර සුඛය එහෙම දෙනවා. හරි එතකොට මේ පැත්තෙන් ගත්තාම විවාහයට ඒක සුබයි. හොඳයි නේ නැත්නම් විවාහය පවතින්නේ නැහැනේ. පැහැදිලිනේ එතකොට. ඒතර අපි ගන්න KP වලදී ගන්න. එතකොට භාවයෙන් 12 වෙනි තමයි ප්‍රධාන වශයෙන් ගන්න. ඔය 12 නෙමෙයි හොඳේ. يعني සුබ මේ මොකක්ද කේන්ද්‍රය පළවෙනි. හරි ලොකු ප්‍රශ්නයක් නිරාකරණය වෙනවා. එතකොට විවාහයේදී ඒක ගන්නේ නැහැ හොඳේ. ඒ 12 නෙමෙයි. හරි. එතකොට අහිතකර භාවවලට සම්බන්ධ වෙලා තිබුණොත් එක්ක වෙන්නේ නරකට ඒක. විවාහය වුණත් නරකට වෙන්න පුළුවන්. ආයෙත් එහෙම සම්බන්ධ වුණාට පස්සේ ඉතින් දික්කසාද නඩු අරම නැති වෙලා උරුමේ තියෙනවා හතේ උපස්ථානාධිපතිය ඒ පැත්තෙන් සම්බන්ධ වෙලා ඉවරලා උරුමයක් තියෙන විවාහයට. හැබැයි ප්‍රධාන වශයෙන් එකතෙන් හරි මේ සම්බන්ධ වෙලා තියෙනවා නම් යම්කිසි රාමුවක් තියෙනවානේ හොඳ විවාහයක් කියලා ඉවරලා. අන්නේ රාමුව දික්කසාද නඩු වලට ගිහිලා රණ්ඩු වලට පැටලිලා ඒ වගේ දේවල් වලට අනිත් භාව වලට සම්බන්ධ වෙනවා. එහෙම නැත්නම් සිද්ධිය වෙන්නෙම නැහැ. විවාහය කියන එක වෙන්නෙම නැති වෙන්න. දැන් දීපල් මල්ලිය හුවත් 7 වෙනින් 6 වෙනින් 12 වෙනින් ඔව්. දීපල් මල්ලිය හුවනේ 7 වෙනින් 6 වෙනින් 12 වෙනින් ගැන. කියනවා. එතකොට 7 වෙනින් 12 වෙනින් නම් 6 වෙනින්නේ. එතන බලපෑම තියෙන්නේ. එතකොට 7 වෙනින් 12 වෙනින් කියන අපි 7 කියන එක ගත්තාම 7 වෙනි සලකනකොට 7 ගන්නේ පළවෙනි භාවයේ හැටියට අපි සලකන්නේ එතකොට. ඔව් ඒකෙන් 12 වෙනින් කියන්නේ 6 වෙනින්. ඔව් ඒකෙන් 12 වෙනින් කියලා කියන්නේ 6 වෙනින් එතකොට. කේන්ද්‍රයක් පොඩ්ඩක් කතා කරමු කේන්ද්‍රයෙන් බලමු මේ අදහස් කොහොමද ගන්න කියලා. මේ විවාහය ගත්තත් නැත්නම් අපි තුමු රැකියාව කියන එක සේවය කියන එක ගත්තත් එතකොට ඒක මේ දැන් අපි දීලා තියෙන වගුවේ තියෙන භාවයන් ටික අපේ විවාහයේ රැකියාව කියන කතාව ගත්තොත් අපි 2 6 10 කියන භාව ටික හිත කරයිනේ. ඒ කාරණා ටික හිත කරයි එතකොට. ඒකට නිෂේධනය වෙන කාරණා ගත්තාම 2 6 10ට ඒ 12 වෙනි භාවයන් ගත්තාම 1 5 9 දැන් ආය 12 කියන එක පටලවා ගන්න එපා. 12 කියලා කියන්නේ පළවෙනි භාවයෙන් 12 නෙමෙයි. අපි සලකන භාවයෙන් 12 ගන්න කියනවා. සලකන භාවයෙන් 12 ගන්න කියන එකයි ඒ 12 කියන එකේ තේරුම. ඒ කේන්ද්‍රය හදුවට පස්සේ ඒක 1 2 3 කියලා කොටු දැම්මට පස්සේ 12 වෙනි කියන එක නෙමෙයි මෙතන අපි මේ ගන්න. රැකියාව සඳහා ගත්තොත් එහෙනම් 2 6 10 භාවයේ තියෙන කාරණාවලට විරුද්ධ කාරණා තමයි ඒක නැති වෙන නිෂේධන වෙන කාරණාවෙන් දැන් කතා කරන්නේකොට ඒකෙන් 12 වෙනවල් වෙන 1 5 නැත්නම් 9 කියන භාවයට ගත්තාම ප්‍රතිවිරුද්ධ දේවල් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේ නොපැවැත්ම අර කතා කරපු එකේ නොපැවැත්ම තමයි දැන් බලන්න මෙන්න මේක බලපුවම මම ඒක තේරෙයි. මේ chart එක පේනවද ඔයාලට? පේනවා සර්. මේක ටිකක් ලොකු කරන්න පුළුවන්ද? බලන්න සර් අපි කතා කරද්දි දෝංකාර දෙනවා සර්. මෙහාට නම් මට නම් ගැටලුවක් නැහැ හැබැයි මම ඉන්න බලන්න ඒක දාගන්න පුළුවන් ස්ක්‍රීන් ෂෙයාර් එකේ පොඩි අවුලක් තියෙනවා. මට මේක කියන්න තමයි වෙන්නේ. ෂෙයාර් කරන්න දෙන්නේ නැහැ පොඩ්ඩක්. PowerPoint එක පුළුවන් මේ මම කෙලින්ම බැලුවේ මේ true astrology එක මම බැලුවේ ඒක දෙන්නේ නැහැ. ස්ක්‍රීන් එකට දෙන්නේ නැහැ. සර් අපි chart එක ටක් ගාලා ඇඳගෙන ඔව්. හරි ෆොටෝ එකක් අරගෙන හිමු. ආවා. ඔව් සර් දැන් පැහැදිලි. සර් මං ඉල්ලීමක් කරන්නද සර්? ඔව් කියන්න. අනේ සර් දැන් අපිට සාකච්ඡා කරන මේ කේන්ද්‍රය අපිට ඉස්සෙල්ලා දැම්මොත් අපිට ඒකේ ෆොටෝකෝපි එකක් ගහලා ළඟ තියාගන්න පුළුවන්. ඔව් හරි. මම හදිසියෙ ගියාගන්නේ කමක් නෑ මම ඒක. දැන් මේක පේනව නේද? හොඳට පේනවනේ? පේනවා සර්. දැන් අපි බලන්න රැකියාව සම්බන්ධයෙන් ගත්තාම දැන් මෙතන ඔයාලට පේනවා
1 6 10 ඉන්න ග්‍රහයෝ එතකොට රැකියාව සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාර තමයි දක්වන්නේ. එයාලට රැකියාව ලබා දීමට, රැකියාවේ තත්ත්වය උසස් කිරීමට, රැකියාව හොඳ රැකියාවක් ලබා ගැනීමට, Taman කැමති රැකියාවක් ලබා ගැනීමට වගේ චන්ද්‍රය හැම සම්බන්ධ වෙනවනේ. 1 6 10. 6 කියලා කියන්නේ සේවා සේවය කරන කියලා රැකියාවක් කරනවා කියන එක. 10 කියලා කියන්නේ තනතුර කියන එක. ඉතින් තනතුර කියලා කියන්නේ ඒක සේවයේ තනතුරයි දෙකක් නේ. 6 වෙනි එක තමයි එතන සේවයේ ගුරුවරයා වෙන්න පුළුවන්. නමුත් තනතුර විදුහල්පති. හරි. සේවයක් කරනවා තනතුරක් තියෙනවා. ඒකට එයාට යටි සමාජ පිළිගැනීමක්, සමාජ වටිනාකමක් ඒ වගේ දේවල් ඉතින් තියෙනවා. තනතුරත් එක්ක ඒවත් එක තමයි සම්බන්ධ වෙන්නේ. යහපත් වැඩ කරන්නේ කවුද කියලා ඉතින් බලන්න මේක තමයි වලට පේන ඉතින් ලොකුවට කවුරුද හොඳ ග්‍රහයෝ කියලා අපි ගන්න සේවයේ යහපත් කටයුතු කරලා දෙන නැත්නම් ඒ කාරණාව ඉටු කිරීම සඳහා කටයුතු කරන ග්‍රහයෝ කවුද මෙතන බලන්න පේනවාද කියලා හොයාගන්න පුළුවන්ද කියලා. එක ග්‍රහයක් කියන්න බලන්න කවුද සාමාන්‍යයෙන් දැන් රැකියාව සඳහා යහපත් භාව ටික මොනවද? 1 6 සහ 10. ඒක දන්නවනේ ඉතින් නේද? ඒතර 2 6 10 ඉන්න 1 5 9ට සම්බන්ධ වෙන්නේ කවුද කියලා තමයි බලන්න ඕනේ. දැන් මේක බලන්න 2ට 6ට 10ට සම්බන්ධ වෙන මෙතන තියෙනවා සෝකේපී සිග්නිෆිකේටර්ස් කියලා. ඒක මෙතන ගන්න මම ඉතින් දාලා දෙන්නම්. ඒතකොට ඒක බැලුවට පස්සේ ඔයාලට කෙලින්ම මේ භාව වලට සම්බන්ධ වෙන ග්‍රහය කවුද කියලා වෙන්න බලා ගන්නට පුළුවන්. ඒක නැතත් මෙතනින් අපිට දැන් ගන්න පුළුවන් වෙන්නට ඕන. රැකියාව දීම සඳහා ඉතාලම උනන්දුවෙන් කටයුතු කරන ඒ සඳහා කැප වෙලා වැඩ කරන ග්‍රහයෝ ටික කවුද? ගුරු ග්‍රහයස. ඔව්. දෙකේ ඉන්නවා ගුරු. රාහුගේ නැකතක. ඔව්. මේ රාහුගේ නැකතක. ඉන්නවා රාහු හැබැයි 3. අපි බලමු කෙලිම දැන් මේ දෙවෙනි භාවයේ ඉන්න ග්‍රහය. නැත්නම් දෙවෙනි භාවයේ අයිති ග්‍රහය. 6 වෙන්න ඉන්න ග්‍රහය, 6 වෙන්න අයිතිකාර ග්‍රහය. 10 ඉන්න ග්‍රහය, 10 අයිති ග්‍රහය. ඒ වගේම මේ ග්‍රහයන්ගේ නැකත්වල ඉන්න ග්‍රහය. ඒකට තමයි ප්‍රබල. ඒ කට්ටිය එතකොට හැමෝම මේ භාව වලට සම්බන්ධ වෙන කට්ටිය. දැන් ගුරු ග්‍රහය කියවනේ ගුරු එතකොට අපිට වෙන 10 ඉන්නේ. එහෙනම් 10 ඉන්න ගුරු මේ රැකියාව සම්බන්ධයෙන් හොඳ දේවල් තමයි රැකියාව සම්බන්ධයෙන් කියන කාරණාවේදී සාධනීය දේවල් තමයි ඉටු කරලා දෙන්නේ. ඒතර බලන්න ගුරුගේ නැකත්වල කවුරු හරි ඉන්නවද කියලා. ඔව් ගුරුගේ නැකත කියනවා රවි. එතන වෙනවා. එහෙනම් රවි කියන ග්‍රහයත් මේ රවි කියන ග්‍රහයත් විතර 10 ග්‍රහයක් තමයි. 10 නිවේදනය කරන ප්‍රබල වශයෙන් විතර 10ට යා දීලා තියෙනවා. 10 ඉන්න ගුරුගේ නැකතක තමයි රවි ඉන්නේ. රැකියාව කියන කාරණාව සම්බන්ධයෙන් යහපත් ග්‍රහයෙක්. හිතකර ග්‍රහයෙක්. 6 නම් සිකුරු ඉන්න. බලන්න සිකුරුගේ කවුද ඉන්නේ කියලා. සිකුරුගේ නම් කවුරුත් අපිට පේන්නේ. සිකුරුගේ කවුරුත් ග්‍රහයෙක් නැහැ. ඉතින් ඒතර සිකුරු කියන්නේ රැකියාව කියන කාරණාව සම්බන්ධයෙන් හිතකර ග්‍රහයෙක්. ඒතර 6 දැන් බුධ ගත්තම 6 අයිතිකාරය බුධ. බලන්න බුධගේ නැකත්වල කවුරුත් ඉන්නවද කියලා. බුධගේ නැකත්වල කුජ ඉන්නවා. තව ඉන්නවා සෙනසුරුත් ඉන්නවා. සෙනසුරුත් මේ සම්බන්ධයෙන් රැකියාව සම්බන්ධයෙන් හොඳ ග්‍රහයෙක් බවට පත් වෙනවා කියන්නේ. කය වෙහෙසල වැඩ කරන හොඳ රැකියාවක් සේවය සම්පූර්ණ ගත්තාම එහෙම ඒ බුධගේ පැත්තෙන් ගත්තාම ඒතර දෙක තියෙනවා සිකුරු වෙනසක් නැහැ. 10 කියලා කියන්නේ සනිගෙන එකත්වල කවුද ඉන්නවද කියලා බලන්න. ඉන්නවා. මේ රැකියාව සම්බන්ධයෙන් වෙන කාරණාවලදී යහපත් දේවල් කරන යහපත් කාරණා නැත්නම් යහපත එකතු කරන ග්‍රහයෙක් තමයි බුධ කියලා කියන්නේ. 10 වෙන්න අයිතිකාරය. දෙවෙන්න අයිතිකාරය. සනිගෙන එකතකින් හරි ඒ විදිහට අපිට ගන්න පුළුවන් මෙන්න මේ ග්‍රහයෝ ටික දැන් ඔව් සර් මේක තරහ නැතුව සර් එක දැන් රැකියාව ගන්නකොට අපි රාශි chart එකෙන් නෙමෙයිනේ භාව chart එකේ ඒ අංක දාලා තියෙන එක දැන් 6 වෙනි තැනනේ මේ දෙවෙනි භාවයේ තියෙන්නේ සිකුරු ඉන්න තැනනේ. ඒතර ඒ ටික නේද අපි බලන්නේ. එතන 2 6 යට භාව chart එකේ 2 6 10 කියන තැනට අදාළ ඊට පස්සේ අපි ඒක planetary position එකෙන් බලනවා. එහෙමනේ සර් පොඩ්ඩක් එක මේකක් ටිකක් ඉංග්‍රීසියෙන් පැහැදිලි කරලා දෙන්න සර් තරහ නැතුව. හරි. දැන් මෙතන මේ රාශි chart එක අපි බලන්නේ නැහැ. හොඳේ රාශි chart එක අපි ගන්න අතර මොනවටද? සංයෝග බැලීම සඳහා තමයි මේක අපි පාවිච්චි කරන්නේ සහ මොන භාවයේ අයිති රාශිය හොයාගන්න විතරයි මේක පාවිච්චි කරන්නේ. ගොඩක් වෙලාවට KP වලින් පාවිච්චි කරන ගොඩක් අඩු ওই ටික තමයි ගන්නෙ. මේ භාව chart එක තමයි ගන්නෙ. හොඳේ මේ භාව chart එකේ ඉතින් එක කියන්නේ මෙතන. මෙන්න මේ කොටුව තමයි භාව chart එකේ පළවෙනි එක. ඉතින්දලදී වමට තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියලා. මෙහෙම ගන්නට පුළුවන්. ඒක දොරසන්න මේක ඒකවට. මෙතන ඉඳලා වමට මෙහෙම ගණන් කරගෙන යනවා. ඒවා තමයි මේ අපි කතා කරන්නේ. හොඳේ. අතු මේක ගැන එහෙම මොකද කතා කරන්නේ. මේක සමානට භාව ගිලීම් තියෙනවා. හරි සමාන දෙක භාව තියෙනවා. එහෙම මේක තියෙනවා. අපි මෙතන කතා කරන්නේ කෙලින්ම මෙන්න මේ 12 ගැන තමයි කතා කරන්නේ. මොකද ප්‍රසිරියස් සම්බන්ධ සිස්ටම් එකේදී සමහර භාවයන් අංශක 20 ගණන් වලට 27 26ට වගේ කැඩෙන අවස්ථා තියෙනවා. සමහර 31 32ට 33ට අවස්ථා තියෙනවා. හරි ඒකට කැඩෙනකොට එකම රාශිය අයිතිකාරයෝ එහෙම වැඩි වෙන අවස්ථාවල් තියෙනවා. හරි. ඒක නිසා එකම රාශියට භාව දෙකක් අතර වැටෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අපි රාශි chart එක ගන්නේ නැහැ. භාව chart එක තමයි කතා කරන්නේ. ඒ භාව chart එක තුළ දෙක කියන්නේ මෙයා. හරි. දැන් දෙවැන්නේ බලන්න දැන් අපි දෙවැන්නට ගත්තොත් එහෙනම් මොකද දෙවැන්නේ නිවේදක වෙන මොනවද නිවේදන අපි හොයන්නේ කොහොමද?
දෙවැන්නේ ඉන්න ග්‍රහය නැත්නම් නේවාසික ග්‍රහය, ඒ ඉන්න නිවාසික ග්‍රහයාගේ නැකතේ ඉන්න ග්‍රහය, ඊළඟට මෙන්න මේ දෙවෙනි භාවයේ අයිතිකාරය. දෙවෙනි භාවයේ අයිතිකාරය දැන් මෙතන පේනවනේ 10 කියලා තියෙන්නේ. 10 කියන්නේ මකරනේ. මකර කියලා කියන්නේ සනි. හරි. මකර රාශිය තමයි දෙවෙනි භාවයේ වැටලා තියෙන්නේ මකර රාශියට. හරි. ඒක මෙතන පෙන්නනවා. දෙක වැටලා තියෙන්නේ මේ මෙන්න මෙතන ආරට පේනවා ඇති දැන් මෙතන මේ CH චක්‍රයන් කියලා දාලා තියෙන්නේ. ඒක සනිටයි කියන 24යි මකරේ 24යි 13 තමයි දෙවෙනි භාවයේ පටන් ගන්න තියෙන්නේ. වැටලා තියෙන එක තමයි මෙතනින් කියන්නේ. මකර රාශිය කියන එක තියෙන රාශිය දැන් මකර රාශිය ගත්තාම ඒකේ බිඳුවේ කියනනේ මකර රාශිය. අන්න ඒක වැටලා තියෙන්නේ මට අනිත් පැත්තට කියන්න ඕන එක. දැන් දෙවෙනි භාවය ගත්තම දෙවෙනි භාවය පටන් ගන්න තැන තියෙනවනේ. දෙවෙනි භාවය පටන් ගන්න තියෙන්නේ මකර රාශියේ අංශක 24යි 18යි තියෙන්නේ මට හරියට තේරෙන්නේ 18යි 30. හරි 24යි 18යි 30 කියන මකර රාශිය ගත්තාම අංශක 30ක් තියෙනවනේ බිඳුවේ ඉඳලා. පැහැදිලිද? රාශියකට රාශිය වලින් ගත්තාම රාශිය ටික සමානයිනේ හැම රාශියකටම අංශක 30යි. ඒවා වෙනස් වෙන්නේ නැහැ. එතකොට මකර රාශියේ 24යි 18යි 30 කියලා තැනක් එනවනේ. දැන් මකර රාශිය වල ඇඳොත් එහෙම අංශක 30ක කැලලක් ඇඳොත් එහෙම කෝණයක් ඇඳොත් එහෙම ඒ කෝණයක් ඇඳවනේ දී අකුර වගේ හැදෙන්නේ නේද? ඒතර දී අකුරේ දකුණු පැත්තේ ඊරට බිඳුව කියලා දැම්මහම වම් අත පැත්තේ තියෙන එක අංශක 30යිනේ රාශිය ඉවර වෙන්නේ. එතකොට බිඳුවේ ඉඳලා ඔයාලා මෙහෙම ගණන් කරගෙන ආවට පස්සේ 30ට ලං වෙන අවස්ථාවක් නේද? 30 පැත්තට වෙනකොට මැද කියලා කියන්නේ 15. එතකොට දී අකුරේ වම් පැත්තේ ඉරට ලං වෙන්න තමයි 24 තියෙන්නේ. අන්න ඒ පොයින්ට් එක ගත්තාම අන්න ඒ පොයින්ට් එක තමයි පටන් ගන්න. එතනින් තමයි පටන් ගන්න තියෙන්නේ දෙවෙනි භාවයේ මේ කේන්දරය. දෙවෙනි භාවයේ නම් පටන් ගන්න තියෙන්නේ අංශක 24යි 13 ඉඳලා දෙවෙනි භාවයේ ගිහිල්ලා තියෙනවා මෙන්න මේ තුන්වෙනි භාවය කියලා මෙතන තියෙනවනේ. අංශක 27යි 8යි කුම්බෙට මේ 27යි 8 වෙනකම්ම ගිහිල්ලා තියෙනවා ඒකට. හරි. අනිත් රාශියටත් ගිහිල්ලා තියෙනවා. ඒතකොට මේ රාශියත් කෙලවරින් පටන් ගත්තා. ඒතර අනිත් රාශියේ අංශක 27යි ගාන වෙනකම් මේ රාශිය මේ භාවයේ පවතිනවා. ඒතකොට මේ භාවය ඇතුළත අපිට දැන් පේනවා කිසිම ග්‍රහයක් නැහැ. ඒතකොට අපි නිවේදක ගහන්නේ කොහොමද? මේ භාවයේ ඉන්න ග්‍රහයා මේ භාවයේ ඉන්න ග්‍රහයාගේ නැකතක ඉන්න ග්‍රහයා දෙන්නයි ඊළඟට මේ භාවයේ අයිති එක්කෙනා. දැන් අයිති එක්කෙනා ඉතින් අපි දැන් සනි කියලා හොයාගත්තා. අයිති ග්‍රහයා ඒ වගේම අයිති ග්‍රහයාගේ නැකතක ඉන්න ග්‍රහයා. ඔය හතර දෙනා අපි දැනට සලකමුකෝ සංයෝග සහ දෘෂ්ටි පැත්තකට දාලා පළවෙනි එක තියෙන පළවෙනි සහ දෙවෙනි කියන නිවේදකෝ දෙන්නම නැති වෙලා යනවා මේක ගණිත වෙනවනේ ඒකට මොකද ඒ භාවයේ කවුරුත් ගහවෙ නැහනේ ගහවෙ නැත්නම් ගහ ඒක කතා කරන්න දෙයක් නැහැ ගහයක් නැත්නම් ගහගෙන නැකට කවුරුත් නැහනේ ඒකට ඊළඟට අපිට කතා කරන්නේ නම් මේ භාවයේ අයිතිකාරය සනි දැන් කෙලින්ම යන්නේ ඒකට සනිගේ නැකත් වල ඉන්න ග්‍රහයෝ ඉන්නවද කියලා බලන්න එක්කෙනෙක් සනි දැන් එතකොට නිවේදකෙක් වෙනවා ඊළඟට සනිගේ බුධ සහ රාහු දෙන්න. ඒතර මෙතනින් අපි අය කරගෙන යනවා පිටින් මේ ප්ලැනටරි පොසිෂන් කියන අගුවට යනවා. ඒකට ගිහිල්ලා බලනවා ඔය කතා කරපු ග්‍රහයන් මේ ස්ටීල් කියලා ගහලා තියෙන්නේ නැකත් අධිපති කියන අදහස. හරි. ඒතර නැකත් අධිපතියා තමයි අපි බලන්නේ. නැකත් අධිපතියාගේ නැකතක ඉන්න කෙනා නැකත් අධිපතිය තමයි මෙතන දාලා තියෙන්නේ. එහෙනම් මෙතන නැකත් අධිපතිය දාලා තියෙනවා කියන අදහස මෙන්න මේ කෙනාගේ නැකතක කවුරු හරි ඉන්නවයි කියන එක. ඉන්නේ කවුද? බුධ. බුධ ඉන්නේ සනිගේ නැකතක. ඒ වගේම රාහු ඉන්නේ බුධ ඉන්නේ සනිගේ නැකතක, රාහු ඉන්නේ සනිගේ නැකතක. හරි. දැන් මෙතන රවි ඉන්නේ ගුරුගේ නැකතක. චන්ද්‍රය ඉන්නේ රවිගේ නැකතක. ඒක තමයි මෙතනින් කියවෙන්නේ. හරි. එහෙනම් දෙවෙනි භාවයට මෙතන දෙවෙනි භාවයේ එතකොට නිවේදක බවට පත් වෙනවා එක්කෙනෙක් සනි. ඒ කොහොමද? මේ රාශිය